මම හිතන හොඳ අම්මා කෙනෙක්, හොඳ තාත්තා කෙනෙක්, හොඳ සහෝදරයෙක්, හොඳ පවුලක් ඉන්නකොට මම හිතන්නේ ඒ වගේ මිනිස්සෙක්ට රැවටෙයි කියලා. මම ඒක රාසයි. ඒක ඔයාට ඇඩප්ට් කරගන්න එපා. ඔයාලා ගෙදර යන්න බෑ මේක කරන්න. ප්‍රශ්නයක් නෑ. ඔය මානසිකත්වෙින්ද තමයි ගොඩක් ගෑනු වෙන්නේ කියලා මං හිතනවා. කියලා ගෙදර යන්නත් එපා. හින්ද වඩා සප්ප නැතු ඉන්නවා. මම හිතාමතාමයි මේක ගෙනාවේ එක තරකට. මේ මාධ්‍ය ඉස්සරහම බොරු කියන්න ඕනේ. මම ටවුන් නගර සීමාවේ හැදිච්ච කෙනෙක්. නවක වදය කියන දේ අවශ්‍ය නැහැ නේද? හાર્ඩ් රටක හાર્ඩ් ටොක් එක සිනයාට්ස් ප්‍රොඩක්ෂන් ඉතින් ඔන්න අපි තවත් අතිදක්ෂ රංගන ශිල්පියෙක් සහ ශිල්පිනියක් එක්කගෙන ආව රටම අඳුරන මේ වෙලාවේ ලංකාවේ බ්‍රෑන්ඩ් එකක් වෙලා ඉන්න කැරක්ටර්ස් දෙකක් රුවි ලක්මාලි අමිල කරුණානායක ඔන්න අපි කතාවට එන්න කලින් රුවිගෙන් අහනවා රුවි චේතිය වගේ මිනිස්සු කී දෙනෙක් මීට කලින් හම්බෙලා තියෙනවද මිනිස්සු විවිධාකාරයි. අපිට හිතා ගන්න බෑ ඇත්තටම ඉතින් මම හිතන්නේ මෙයා වගේ කෙනෙකුට හම්බෙලා තියෙනවා කියලා. එතකොට ආදරෙන් දිනලා තියෙනවද? ඔව් දිනලා තියෙනවා. පෙරදිලා? පෙරදිලා නෑ. රැවටිලා? ආදරේ කරලා නෑ. දන්නේ නෑ. රැවටුණාද කියලා දන්නේ රැවටිලා නෑ. මේ අමිල දැන් ප්‍රොෆෙසර් චේතිය කියන්නේ මේ වෙනකොට ලංකාවේ බ්‍රෑන්ඩ් එකක් වෙලා තියෙනවා. මොකද ඉතින්? රංගන ශිල්පියෙක් විතර ලොකු සතුටක් තියෙනවා. මොකද මම හිතන්නේ දැන් රංගන ශිල්පියෙක්ගේ කාර්යය තමයි තමන් නොවන චරිතවලට පණ පෙවීම සහ ඒ තුලින් ජනතාවගේ ආකර්ෂණය දිනා ගැනීම. ඉතින් මිනිස්සු බැන්න මුලින් ගොඩාක් කට්ටිය බැන්නා. ඒ වුණාට මම දැකපු දෙයක් තමයි කොච්චර සෝෂල් මීඩියා through අර මේ ගොඩක් මේ දේවල් වලින් බැනුම් අහන්න ලැබුණාට පාරේදී දැකලා කවුරුත් මං ගැන අප්‍රසන්න විදිහට බැලුවේ නැහැ. හැමෝගෙම මූණ හිනාවක් ආවා මාව දැක්කම. ඉතින් මම හිතනවා ඒකෙන් ඒ චේතිය කියන බ්‍රෑන්ඩ් එක රංගන ශිල්පියෙක් විදිහට එහෙම බ්‍රෑන්ඩ් එකක් හදන්න ලැබිච්ච එක ලොකු වාසනාවක් විදිහට. සහ ඉතින් ඒකට මම විශේෂකාරී නාමයක් ගොඩක් සපෝට් කරා. ඉතින් මම හිතනවා ඒක මගේ රංගන ජීවිතේ හොඳ කඩයිමක් කියලා. දැන් ඇත්තටම මේ චේතිය වගේ චරිත ලංකාවේ හැමතැනම ඉන්නවා. විශ්වවිද්‍යාලවල විතරක් නෙමෙයි චේතිය වගේ චරිත නීතිඥවරු, ඒ වගේම වෛද්‍යවරු, එතනින් ගියාම ඉංජිනේරුවෝ විවිධාකාරයේ වෘත්තීන් කරන අය ඉන්නවා. ඕන් විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන් විතරක් නෙමෙයි තමන් ළඟට එන ඕනෑම ගැහැණියක්, ඕනෑම තරුණ කාන්තාවක්, වියපත් කාන්තාවක් අපාරණයට ලක් කරනවා. ඉතින් ඒකට වෘත්තීය ભેදයක් නැහැ. ඒ වෘත්තිය ඇතුලේ තමන්ගේ සලුව වහගෙන හිටියට එළියට බැස්සට පස්සේ සතා එළියට එනවා. රුවිට ඇති ඒ වගේ අත්දැකීම් මොන තරම්ද? ඔව් අත්දැකීම් තියෙනවා. ඉතින් සමාජයේ විවිධ මම කියවනේ මම මේ ශාස්ත්‍රයට ආවමත් අපිට මම ආවේ මම තනි ළමයා ගෙදර. මට ඉන්නේ අය කියන්නේ ගෑනු ළමයා අයියලා දෙන්නෙක් ඉන්නේ. එතකොට මම හරිම මේ බොළඳ විදියට හැදිච්ච කෙනෙක් ගෙදරදිත් හරි මුරුතලෙට හැදිච්ච කෙනෙක් දෙකටම සමාජයට වැටුණාම මට තේරුම් ගන්න බැරි වුණා. සමහර මිනිස්සු ඉතින් විවිධ විදිහට උත්සාහ කරනවානේ අපි ආවම ඉතින් විවිධ දේවල් වලට යොමු කරගන්න. නමුත් ඉතින් ඒ වගේ වෙලා අත්දැකීම් තියෙනවා ගොඩක් තියෙනවා. ඉතින් මෙහෙම එකක් කියලා කියන්න බෑ ගොඩක් තියෙනවා. ඒවට ඉතින් ඒ කියන්නේ අවස්ථාව දෙන්නම් කියලා එහෙම අපහරණයට ලක් කරන්න කියපු තැන් තියෙනවා. එහෙම වචන වල අපි බය නැතුව කතා කරමු. මොකද මේක ඇතුලේ ගොඩක් අය දැන් සමහරව රුවි අමිල අපි මේ අපි ලියනකොට අපි කරනකොට සමහරව බලනවා මොනවද උඹලා මේ ලියන්නේ කියලා. හැබැයි නිකමට හිතන්න දැන් අපි විශේෂකාරී ගැන කතා කරන වැඩි හරියක් විශ්වවිද්‍යාලයක් ඇතුළට එන ගෑනු දරුවෙක් මේ වගේ මිනිස්සුන්ගෙන් පරිස්සම් වෙන්න ඉගෙන ගත්තොත් අනිවාර්යයෙන් යශෝදරාගේ ඇක්ට් එක පුරුදු වෙලා නේද මොලේ කල්පනා කරලා ගෑනු ළමයි බේරෙන්න ඕනේ කියන තැන මේ වගේ අපචාර කරන මිනිස්සු ඉන්නවා කියන එක තේරුම් ගන්න එක ලොකු දෙයක් නේ නේද? එතකොට රුවිට ඇති අත්දැකීම් අවස්ථාව දෙන්නම් එන්න කියලා කිව්වයි. ඔව් ගොඩක් තියෙනවා. ගොඩක් නෙමෙයි දැනුත් තියෙනවා. එතකොට ඇත්තට මේක ගොඩක් වෙලාවට වෙන්නේ ෆෝන් එකේ. ගෙදර ආවට පස්සේ මෙසේජ් කරනවා, කෝල් කරනවා. ඉතින් විවිධ විදිහට අල්ලගන්න ඉතින් උත්සාහ කරනවා. අහුවෙන්නේ නැති ඉන්න එක තමයි ඉතින් වැදගත්. දැන් අපි ගත්තොත් එහෙම අමිල කරුණානායක කියන්නේ ප්‍රොෆෙසර් චේතිය නෙමෙයිනේ. චේතිය කියන්නේ වෙන චරිතයක්. දැන් චේතිය වගේ චරිතයක් කරනකොට අමිලට ගෙදරින් එන ප්‍රතිචාර කොයි වගේද? ඒක තේරුම් ගන්න පුළුවන් වයිෆ් කෙනෙක් ඉන්න කෙනෙක් ඇත්තටම ලොකු වාසනාවක් විදිහට දකිනවා. මොකද මේ
මම නෙවෙයිනේ. ඔය දෙන්නට ගොඩක් ප්ලේ කරන්න තියෙනවනේ එකස්. ඔව් නෑ දැන් මම දැන් රුවි කියන එක අහගෙන හිටියේ දැන් රුවි අර ගෙදර හැදිච්ච බොළඳ එහෙම ළමයි අහිංසක ළමයි කියලා කිව්වේ දැන් මම හිතන්නේ කැරක්ටර් එක වාසුකිත් එහෙම කෙනෙක් නේ. ඒ කියන්නේ එයාට ගොඩක් දේවල් දැනට අහුවෙන්නේ නැත්තේ. ඉතින් මම දකින්නේ ඒකයි. දැන් මේක ඇතුලේ වාර ඉස්සෙල්ලා කතා කරා වගේ. මට ඇත්තට ගෙදරින් නම් එහෙම ප්‍රශ්නයක් නෑ. මොකද මම දැන් කාලයක් තිස්සේ රංගනේෂා නිරූපණ ශාස්ත්‍රයේ යෙදෙනවා. ඉතින් ගෑනු ළමයි විවිධාකාරයේ ගෑනු ළමයි හම්බෙලා තියෙනවා. දැන් අමිල කියන්නකෝ දැන් අමිල කරුණානායක කවදාවත් චේතියගේ භූමිකාව කරලම නැද්ද? මං අහන්නේ දැන් අපි හිතමුකෝ මේ අවංකව කියන්න ඕනේ විවාහයට කලින්වත් එහෙම ඇත්තටම නැහැ. එහෙම අවංකව කියන්න ඕනේ නිකන්. අවංකව කියනවා. එහෙම භූමිකාවක් කරලා නැහැ. නමුත් මට මං හරි ආසයි. මගේ විවාහයට කලින් නෑ. මගේ බස් ලව් එකනේ වැඩි කරේ. ඇයි ඒක? බස් ලව් එක වැඩි කරේ අවුරුදු 9ක් 10ක් විතර ආදරය කරලා වැඩි කරේ. ඉතින් මම අර ඔයාලට කිව්වේ දැන් අපේම කැරක්ටර් එක කරනවට වඩා වෙන එකක් කරන එක හරි ඉන්ට්‍රෙස්ටිං නේද? ඒ කියන්නේ ඒක තුල අපිට ඒක චැලෙන්ජ් එකක් නේ. ඒ චැලෙන්ජ් එක ඇතුලේ ඒක හරියට කරන්න මම හැම වෙලාවෙම 100% try කරනවා. ලක්ෂණ. ඒ කියන්නේ මං සමහර වෙලාවට වගේ දැන් ඩයලොග්ස් ටික හම්බුනාම මම හොරෙන් මේගොල්ලන්වත් මිස් කරලා ගිහලා තනියෙන් ප්‍රැක්ටිස් කරන වෙලාවලුත් තියෙනවා. මට ඕනේ දැන් මේක මට හම්බ වෙන ලාස්ට් chance එක. මේක කොහොම හරි කරගන්න ඕනේ. දැන් මමත් නෙවෙයිනේ මම නෙවෙයි එකක් කරනවා කියන ටික පොඩි අභියෝගයක්. ඒකට උපරිම සාධාරණයක් කරන්න ෆුල් try කරනවා. ඉතින් ඒක මම හිතන්නේ හරියට පිච් වෙලා තියෙනවා මේ වෙලාවේ. ඒක ඉතින් අපි දැකලා තියෙනවානේ අපි ඉස්කෝලේ ගිය කාලේ යාළු ආශ්‍රය කරලා තියෙනවා, ස්පෝර්ට්ස් කරලා තියෙනවා. ඔය ඔක්කොමත් එක්ක ඉතින් හොඳ සමාජ ආශ්‍රයයක් තියෙනවා කියන දේ විශ්වාස කරනවා. ඉතින් ඒක ඇතුලේ මේකට දෙන්න පුළුවන් උපරිම එෆර්ට් එක දෙන එක තමයි මගේ ඉතින් කාර්යය. ඉතින් මම හිතනවා ඒක රංගන ශිල්පීටත් ඇත්තටම මේ වගේ තමන් නොවන කැරක්ටර් එකක් හම්බෙන එක chance එකක්. මොකද අමිල මට කියන්නකෝ චේතිය වගේ චරිතයක් බාර ගන්නකොට බය හිතුනේ නෑ ඒක බයක් නෙවෙයි. ලොකු චැලෙන්ජ් එකක් විදිහට දැක්කා. මොකද මම ඇත්තට මේ වගේ කැරක්ටර්ස් කරලා නෑ ලක්ෂණ මුලින්. ඒ කියන්නේ ෆිල්ම්ස් වලින් ගත්තොත් පොඩි හීරෝ ටයිප් එකේ ඒව කරලා තියෙනවා. හැබැයි ගොඩක් ප්‍රවීණ කට්ටියත් එක්ක රංගනයේ දෙන්න අවස්ථාව ලැබිලා තිබුණා. ඉතින් ඒ ඔක්කොමත් එක්ක මේක මට හිතුණා try කරන්න ඕනේ. මේක මට challenge එකක්. මොකද මම හොඳ විදිහට බැරි නම් නරක විදිහට එනවා කියලා මට පොඩි විශ්වාසයක් තිබුණා. මම කොහොම හරි මේක මිනිස්සු අතරට යන්න ඕනේ කියන දේ. ඉතින් ඒක මට හොඳ challenge එකක්. මම ඒක අභියෝගේ බාරගත්තා. බයක් දැනුන්නේ නැහැ. ඒ අභියෝගයට මුහුණ දීම තමයි තිබුණ චකිතය. නමුත් මම ඒකට ආසයි. රුබි දැන් චේතිය වගේ චරිතයක් මිනිස්සු රවට්ටන රැවටිල්ල මේ සමාජය තුළ තියෙනවනේ. උතර දන්නවා මිනිස්සු තුළ තියෙනවා. දැන් ගෑනු දරුවෙකුට මේ සමාජය තුළ මුණ පාන්න වෙන එක්තරා පැතිකඩක් තමයි යෝග. රුවිට කවදා හරි දුවෙක් හම්බෙලා දුවට චේතිය වගේ මිනිහෙක් හම්බුනොත් මොකද කරන්නේ? ප්‍රශ්නයක්. මම ගැහුවේ හේතුවක් ඇතුව. හිතාගන්න බෑ දැන් මම ඒකට මොන වගේ උත්තරයක් දෙන්න තියලා මොකද දරුවා මගේනේ. මගේ දරුවට මම ආස වෙන්නේ නැහැ මේ වගේ කෙනෙක් කසාද මදිනට මම කීයටවත් කැම්පි වෙන්නේ නැහැ. එතකොට මම හිතන්නේ නැහැ ඉතින් එහෙම දැන් ඉඳලා මම මෝඩ නැහැ. මොඩ නැහැ කියලා. මෝඩ නැහැ මම හිතන්නේ මෙහෙමයි. පෞල් පසුබිමත් එක්ක ඒක බලපානවා දරුවගේ හැදියාවට. මම හිතන හොඳ අම්මා කෙනෙක්, හොඳ තාත්තා කෙනෙක්, හොඳ සහෝදරයෙක්, හොඳ පවුලක් ඉන්නකොට මම හිතන්නේ ඒ වගේ මිනිස්සෙක්ට රැවටෙයි කියලා. ඒකේ අනිත් පැත්ත. මම අහන්නේ එහෙම මිනිස්සෙකුට ආදරය කරලා ගොඩ ගන්න පුළුවන් දුවෙක් Tamanට ඉන්න එක ගැන සතුටු වෙන්න බැරි වේද? සතුට වෙන්න පුළුවන්. ඔයාට එහෙම පුතෙක් හිටියා කියමු චේතිය වගේ. මම හිතන්නේ මට එහෙම පුතෙක් කියලා චේතිය වගේ. මට හිතන්න මාරුයි. මම හිතනවා මට එහෙම දරුවෙක් හිටියත් මම හොඳ අම්මා කෙනෙක් වෙයි සහ මම එයාගේ පස්සෙන් ඉඳලා ඉතින් දෙනවා. ඉතින් ගෑණිට සලකන්න ඕනි කොහොමද? නැත්නම් ඒ වගේ වල වලින් අම්මගෙන් ඉන්න ඕනේ දේවල්. අමිලට ඉන්නේ දුවෙක්. චේතිය වගේ මිනිහෙක් හම්බුනොත් මොකද කරන්නේ? දුවෙක් චේතිය වගේ මිනිස්සෙක්. රෙඩි වෙලා ඉන්නවනේ මොකද මේ මිනිස්සු ඕන තරම් ඉන්න සමාජයේ. බරපතල ඉන්නවා. ඉතින් මේ වගේ දේවල් වලට මගේ දුවුණත් අහු වෙන්න පුළුවන්. ඉතින් මෙහෙමයි මම දැන් දුවයි පුතයි දෙන්නෙක් ඉන්නවා. දුවයි පුතයි එක්ක වඩා යාළුවෝ වගේ ආශ්‍රය කරන්නේ. ඉතින් මම හිතනවා මාත් එක්ක
පොඩ්ඩක් ටික කාලයක් යනකොට මට කවුද රැල්ලෙක් කියලා තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. වුණොත් එහෙම මොකද කරන්නේ? අවුනොත් ඉතින් දේවල් තේරුම් කරලා දෙනවා නේද? මොකද මේ වගේ දේවල් ගැලපෙන්නේ නැහැ. මොකද මගේ දුක දුක් විඳිනවා දකින්න මම කැමති නැහැ. කවදාද දවසක යා මානසිකව ඒ දේවල් ආරංචි වුණාම දුක් විඳොත් දැන් වාසුකීට තාම දන්නේ නැහැ නේද? වාසුකී දුක් විඳින්නේ නැහැ. දුක් විඳින්නේ නැහැ. ඉතින් මං හිතන්නේ දැන් මගේ දුව ඒ වගේ දේවල් දැකලා මානසිකව එහෙම පීඩාවට ලක් වෙනවට තාත්තා කෙනෙක් කැමති වෙන්නේ නැහැ. ඉතින් මම අනිවාර්යෙන් ඒකට සයිඩ් එකේ ඉඳලා ඇක්ෂන්ස් ගන්නවා. කොහොම හරි කඩන්නේ. රුවි හිතනවාද වාසුකී දන්නේ නැහැ කියලා මේ චේතියගේ ගහන ගේම? මම හිතන්නේ ඇත්තටම ලක්ෂණ මොකද මම කියන්නේ හිතන්නේ මේ සාමාන්‍යයෙන් සැමියා සහ බිරිඳ කියන්නේ බොහොම සමීප දෙන්නෙක්නේ. ඉතින් සැමියා හැරෙනකොටම දන්නවා බිරිඳ මොකද්ද මේ මිනිස්සයා ඊළඟට කරන්නේ. මම හිතන්නේ වාසුකී උක නොදන්නවා කියලා. ඔයාලට හිතෙන්නේ නැද්ද ලංකාවේ බිරිඳවරු අහුවෙන්නේ ওই මානසිකත්වයෙන් කියලා? ඔව් එන්න පුළුවන්. හැරෙනකොට දන්නවා කියලා හිතනවනේ. ඔව්. හැබැයි ඇත්තටම සැමියෙක් විදිහට කියනකොට හැරෙනකොට දන්නවද හැම කෙනෙක්? ඒක එතන තියෙන අපේ ප්‍රශ්නයක් නෑ. ඒක ඔයාට ඇඩප්ට් කරගන්න එපා නේද? ගෙදර යන්න බෑ මේක කරන්න. හැබැයි මං අහන්නේ ගෑනු හිතනවා මිනිහා හැරෙනකොට දන්නවා කියලා. හැබැයි ඇත්තටම මිනිස්සු හැරෙනකොට ගෑනු දන්නවාද? ඒගොල්ලන් දන්නේ දේවල් තියෙනවා. නෑ ඔබට දැනෙනවා ඒක. දන්නේ ස්පර්ශයත් එක්ක අපිට දේවල් තියෙනවා. ওই මානසිකත්වයෙන් තමයි ගොඩක් ගෑනු වෙන්නේ කියලා මං හිතනවා. මං හිතනවා රුවි වාසුකී හිතන් ඉන්නවා මට මිනිස්සයව දැනනවා කියලා. හැබැයි ඇත්තටම දැනනවද? ඔයා චේතියද? වාසුකී හිතන් ඉන්නවා චේතිය එයාට දැනනවා චේතිය හැරෙද්දී එයාට තේරෙනවා කියලා. හැබැයි ඇත්තටම එයාට තේරිලාද? මේකයි ඔක ආදරෙත් එක්ක වෙනස් වෙනවා. ආදරෙත් එක්ක දැන් අපි මම වාසුකී චේතියට මාර ආදරේ. හිතන්න අකමැති මිනිස්සයා මට මේම දෙයක් කරයි කියලා. අය රවට්ට ගන්නවා. එයාව රවට්ට ගන්නවා. එයා එහෙම කරන්නේ නැහැ කියලා. එයා ඔළුවෙන් හදා ගන්නවා මගේ මහත්තයා මට මෙහෙම කරන්නේ. මාර ආදරේ අය ආදරණීය බැඳීමත් එක්ක එයා ඒවා ඉවසන්න දරා ගන්න පුරුදු වෙනවා. මම හිතන්නේ ඒකයි එතන තියෙන්නේ. එයා දන්නවා ආදරෙත් එක්ක ඒව හංගගෙන ජීවත් වෙනවා. ලංකාවේ ගෑනු ළමයින්ට සෙක්ස් එඩියුකේෂන් දෙන එක ගැන මොකද හිතන්නේ? මම කැමතියි. කැමති. ඇයි? ඒක දැනගෙන ඉන්න ඕනේ ළමයි. ගෑනු ළමයි වුණා මම කියන්නේ පොඩි කාලේ මේක හංගන්න හොඳ නෑ. ඒ අධ්‍යාපනය දෙන්න ඕනේ. ඒ දැනුවත් වීම තුළින් නොමගානේ කඩ වෙනවා. මම කියන්නේ මේ බැඳීම් අඩු වෙනවා කියන එක නෙමෙයි එතන අදහස් කරන්නේ. මම කියන්නේ වැරදි දේවල් වලට යොමු වෙන එක සහ පරිස්සම් වෙන්න දැනගන්න. මම හිතන්නේ එතන තියෙන පරිස්සම්. එතකොට චේතිය යම් කිසි බෙහෙත් ගැන යම් දේවල් ගැන කතා වෙනවනේ අපි මේ නාට්‍ය ඇතුලේ. කියන්නේ මේ නාට්‍ය ඇතුලේ සමහරුන්ට හිතෙන්න පුළුවන් මේ මෙගා නාට්‍යයක් ඇතුලේ අපි කතා කරන්න ඕනේ දේවල්ද කතා කරන්න කියලා. හැබැයි මෙගා එකක් දැන් මේ නාට්‍ය යන්නේ රෑ 9ට. හරිද? අපි ක්ලාසිකල් ඩ්‍රාමා එකක් කියලා කිව්වොත් ඒකත් යන්නේ සෙන්සුරාදීටද රෑ 9ට. ගොඩක් වෙලාවට එකම ඔඩියන්ස් එකක් ඉන්නේ. එතකොට දීර්ඝ නාට්‍යයක දීර්ඝව කතා කරන්න පුළුවන් මාතෘකාවක් කොට නාට්‍යයක කෙටියෙන් කතා කරලා ඉවර කරන එකද ඉෆෙක්ටිව්. එහෙම නැත්නම් දීර්ඝ නාට්‍යයක් තුළ දීර්ඝව මේක ඔලුවට දාන එකද වඩා වැදගත් කියන ප්‍රශ්නේ මට තියෙනවා රචකයෙක් විදියට. එතකොට මම හිතනවා මේ ඔය උපත් පාලනය, ලිංගිකත්වය, නීතිය, පෞල් අඩදබර මේ ආරවුල් පිළිබඳව ගැටුම් निराකරණය මේ දේවල් ගැන මම හිතනවා ටිකක් වැඩිපුර සාකච්ඡා කරන්න හොඳයි කියලා කලා ශිල්පිනියෝ විදියට රුවිගේ අත්දැකීම මොකක්ද කියන්නේ? ඔය එකක් මම නම් හිතනවා දීර්ඝතම නාට්‍යකින් අපිට දාන්න පුළුවන් ඔඩියන්ස් එකට. ඒ කියන්නේ ඒවා අපේ කියන්නේ දැන් මේක පොඩි තරුණ අය බලනවා, වැඩිහිටිය අය බලනවා, ගැහැණු කට්ටිය බලනවා, පිරිමි ළමයි බලනවා, වැඩිහිටිය ඔක්කොම බලනවා. මේ ලොකු ඔඩියන්ස් එකක් කියන. ඒතර මට හිතෙනවා මේ හැමෝගෙම ඔළුවට දාන්න පුළුවන් මේ දීර්ඝතම නාට්‍ය. දීර්ඝ නාට්‍යකින් තමයි නේද? මට හිතෙන්නේ ඒක. මම හිතන්නේ අපේ ප්‍රේක්ෂකයන්ට ගොඩක් දේවල් හරි ඉක්මනට අමතක වෙනවා. පොඩි කාලේ දැන් අපේ බෝම්බයක් පිපුරත් අපිට ඩක් කාලා සතියයින් ඔක තියෙන්නේ. ඉතින් මේක දීර්ඝ කාලනේ හොඳට වැදුනම ඒක ටිකක් ජීවිත කාලෙම තියෙයි කියන විශ්වාසය තියෙනවා. මොකද මේ දැන් අපිට හම්බෙන ෆීඩ්බැක්ස් එහෙමත් තියෙනවනේ. දැන් අපි රංගන ශිල්පීන් ඉඳලා දැනන ඒවා දැන් මේ දීර්ඝ කාලිනව මේක යන හින්දානේ මේ ඔඩියන්ස් එකක් අපිට බිල්ඩ් වෙන්නේ. ඉතින් මේක ඇතුලේ අපිට දෙන්න පුළුවන් ආදර්ශයක් මම දැකලා තියෙනවා. ලක්ෂණ ගොඩක් කට්ටිය දැන් මේ දෙන ආදර්ශය හරි වැරදි ආදර්ශයක් දෙන්නේ කියන තැන කමෙන්ට් කරන කට්ටිය ඉන්නවනේ. නමුත් මේක ඇතුළතදී ඒතර ගෙවල් වල තියෙන ප්‍රශ්නේ. ඔව් ගෙවල් වල දරුවන්ට මේන ප්‍රශ්න ඒව ආදර්ශ නෙවෙයි. අපේ නාට්‍යක කතා කරන එක ආදර්ශ නෙවෙයි. ආදර්ශයක් කියනවා. අනිත් එක මේකේදී ලැබෙන දැනුම මෙහෙම පුද්ගලයෝ ඉන්නවා. ජීවිතය වගේ පුද්ගලයෝ ඉන්නවා. ඒගොල්ලන්ගෙන් කොහොමද බේරෙන්නේ? මේ වගේ ළමයි ඉන්නවා. මේගොල්ලෝ කොහොමද මේකට මේ
ඇක්ෂන් ගන්න. ඉතින් ඒවා ඒකට පෙර සූදානමක් තියෙනවා. ඔව්. ඉතින් ඒකෙන් ගන්න පුළුවන් දේ ඇයි විශ්වාස කරන්නේ නැතුව මේ පොඩි පොඩි දේවල් අල්ලගෙන නැත්නම් සාමාන්‍යයෙන් ප්‍රධාන නාලිකාව නිවුස් එකක් බලන්නත් බැහැ නේද? ඔව්. ඒකට වෙන දේවල් ස්කෝලේ ටීචර්ලාගේ දරුවන්ට කියනවා ප්‍රවෘත්ති බලලා ළමයි ප්‍රවෘත්තියක් ලියන් ඉන්නේ කියලා. ඔව්. ප්‍රවෘත්තියේ ස්ත්‍රී දූෂණද, මංකොල්ල කෑම්ද, වංචාවල්ද මේ ඔක්කොම තියෙනවා. හැබැයි නාට්‍යයක මේක වෙන්නේ කොහොමද? ඒක මෙහෙමයි. ඒක ප්‍රොඩක්ෂන් එක අතේ තියෙන්නේ කියලා මං හිතන්නේ. මේක වෙන්නේ කොහොමද, කරන්නේ කොහොමද, මේකෙන් බේරෙන්නේ කොහොමද, ප්‍රිවෙන්ටිං කියන්නේ දැන් අපි ඇකඩමිකලි ගත්තොත් එහෙම ඉන්සිඩන්ට් එකක් ගන්නවා ඒක ප්‍රිවෙන්ට් කරන්නේ කොහොමද මේ ටික අපි කතා කරනවානේ. එතකොට ඒක මෙගා නාට්‍යයක කරනවා. එතකොට මං අහන්නේ චේතිය වගේ චරිතයක් සමාජගත කිරීමේ වැදගත්කම ගැන අමිලට මොකද කියන්නේ? මං හිතන්නේ මේකේ අපි හොඳ පැත්ත ගන්න ඕනේ. ගොඩක් දේවල් මම දකින්න දේ මේවැනි පුද්ගලයෝ ඉන්නවා. සමාජෙ නැත්තේ නෑ. අපි ඕන තරම් එහෙම පුද්ගලයෝ දැකලා තියෙනවා. දැන් රුබිගෙන් අහන්නකො රුබි දැන් මම දන්නවා රුබිලා අනිවාර්යෙන් රංගන ශිල්පිනියක් විදිහට මේගොල්ලන්ට ඔය වගේ අනිවාර්යෙන් කට්ටිය මේගොල්ලොත් එක්ක ලඟ වෙන්න බලනවා. ඉතින් ඔය වගේ මිනිස්සු ඉන්නවා සමාජයේ. ඒ ගැන දැනුවත්කමක් අඩුකමයි තියෙන්නේ. දැන් මම දැකලා තියෙනවා කමෙන්ට් කරනවා මේවා මේ කැම්පස් එකක් ඇතුලේ වෙන්න බෑ. මේ වගේ දේවල් කැම්පස් එකක් වෙනවා. කැම්පස් එකක් ඇතුලේ වැස්සකටවත් ගොඩ රොයිච්චය තමයි ඔක කියන්නේ. ඔව් කැම්පස් ඇතුලේ මේවා වෙනවා. ඉතින් ඒ සමහරු කියනවා ඒ කියන්නේ සමහර කමෙන්ට් තියෙනවා මේක ලියන්නේ වැස්සකටවත් කැම්පස් එකට ගොඩ රොයිච්ච එකෙක්ද කියලා. ඔව් එහෙමත් වෙන සමහර කෙනා ළමයිව කැම්පස් එකට යවන්නත් බයයි කියලා. බය වෙන්න ඕනේ නැහැ. මේවා දැනුවත් වෙලා තමයි කැම්පස් එකට යන්න ඕනේ කියලා දැන තමයි මම විශ්වාස කරන්නේ. අපි දෙන්නේ මේ හොඳ පණිවිඩයක්. ඒක තුළ මේ සමාජෙ වෙන දේවල් ඒවා දැනුවත් වීම මාර වැදගත්. තාත්තා කෙනෙක් විදිහට සහ රංගන ශිල්පියෙක් විදිහට මේ සොසයිටි එක ඇතුළේ තියෙනවනේ විවිධ සංකල්ප. මේකෙන් මේ දවස්වල ප්‍රධාන වශයෙන්ම කතා කරන එකක් තමයි මේ ලිවින් ටුගෙදර්. ඒක අපි තරුණ රංගන ශිල්පීන් කීප දෙනෙක් මේක ගැන ඇහුවා. ටිකක් ඊට වඩා වයසින් මුහුකුරා ගිය යමක් තමක් තේරෙන සහ මේ සිස්ටම් එක ඇතුලේ දන්න කෙනෙක් විදිහට මොකද හිතන්නේ ලිවින් ටුගෙදර් ගැන? ප්‍රශ්නයක් නෑ ලක්ෂණ. මම දකින්නේ ඒක ප්‍රශ්නයක් නෑ. මොකද දැන් අපි ජෙනරේෂන් චේන්ජ් වෙනවා. ඉතින් දැන් ඔය සම්ප්‍රදායික විදිහට හදාගත්ත දෙයක් නේ මේ විවාහ වෙන්න ඕනේ රෙජිස්ටර් කරන්න ඕනේ ඒ කතන්දර ටික. ලිමිට් එක දයි කරන. ඒක තමන්ගේ කැමැත්ත. පර්සනල් ඒ කියන්නේ ඒක පර්සනල් දෙයක් විදිහට මම දකින්නේ. තමන් කැමති නම් දෙන්නම කැමති නම් කිසි ප්‍රශ්නයක් නෑ. ලිමිට් එකේ ඉඳලා බලන්න පුළුවන් දෙන්නට ජීවිත කාලෙම එකට ඉන්න පුළුවන් කියන දේ. ආදර කරපු කෙල්ලෙක්ට කිව්ව පළවෙනි බොරුව මොකක්ද? පළවෙනි බොරුව අන්න ඉරුණා. දැන් මම මෙච්චර වෙලා පොඩි සීරියස් තැනකට ප්‍රොෆෙසර් ගෙනාවා. හරිද? මම ඒක පර්පස්ලි කරේ. දෙන්නම ගෙනාවා සීරියස් තැනකට. දැන් ඒ සීරියස් ප්‍රොෆෙසර්ගෙන් අහනවා ආපහු වර ඔරිජිනල් කෑල්ල. ඉස්සෙල්ලම කිව්ව බොරු මොකක්ද? ඒකනේ දැන් ප්‍රශ්න මොකක්ද කියලා මතක් වෙන්නේ නැහැ මට වලට. බොරු කියලා නෑ කියන්න බෑ. ඒ බොරු කියලා තියෙන ඕන තරම්. රුබි ආදරේ කරපු කොල්ලෙකුට කියපු පළවෙනි බොරු මොකක්ද? ප්‍රශ්නයක් නෑ. මම හිතාමතාමයි මේක ගෙනාවේ එක තරකට. ගෙනාවේ දැන් හරින හින සීරියස්. අපි හරි දාර්ශනික මිනිස්සුනේ. ප්‍රශ්නේ අපේ නෝන දාක්කලා අපි පට්ට දාර්ශනිකයිනේ. දැන් අපෙන් අහනවා. මං අහන්නේ මොකද්ද? ඉස්සෙල්ලාම කියපු බොරුව මොකද්ද? දැන් ආදරේ කරලා රෑගුව ඊට කලින් කාටවත් මේවා කියලා ගෙදර යන්නත් ඉපයි හින්ද කොට සත්‍යතු ඉන්නවා. වයිට් එකේ බොරුවක් නේද වෙන්න ඕනේ. දැන් වෙන කාටවත් කිව්වයි කියලා කියන්නත් බැහැ. නත් බෑ ගෙදර යන්න බෑ. දෙන්නම කියලා නැද්ද බොරු? මේ වගේ කොහොමද නේද? මාත්‍ය කියන්නේ කොහොමද කියලා ගෙදර යන්නේ කොහොමද? නෑ ගෙදර කියන්න බෑ. දැන් මේක බලන්න වෙන්නේ එකට. ඔව් ඒක. හරි මේ ප්‍රශ්නේ මම පොඩ්ඩක් මගන්න මම හැබැයි තව ටිකකින් අහනවා. ඩිරෙක්ටර් කෙනෙක්ගෙන් අහපු අප්සෙට්ම වචනේ මොකක්ද? ඩිරෙක්ටර් කෙනෙක්ගේ මට මතකයි ලක්ෂණ මම මුලින් ගියා මේ ඔඩිෂන් එකකට. එතන මම නම් ප්‍රකාශ කරන්න කැමති නෑ. මේ ඩිරෙක්ටර් කෙනෙක් මට දෙක මම ඇත්තද බොරුද දන්නේ නෑ. මම වාඩි වෙලා ඉන්නකොට මට කිව්වා මේ කියන්නේ මුල්ම කාලේ මම. ආලා ඉන්නකොට කිව්වා මේ ඔයා මේකට සෙට් වෙන්නේ නෑ. ඔය හිනාව හරි නෑ කියලා. හිනාව පොඩ්ඩක් සෙට් ඒ හිනාවේ මම පසගේටවත් කරනවා දැන් මේ දවස්වල. හිනාව ඔයාලා සෙට් වෙන්නේ නෑ. මොකක් කරේ මගේ දත් ටික කපන්න හරි ඔය වගේ දෙයක් කිව්වා. මම බැලුවා මොකද්ද මේ කියන්නේ කියලා. ඊට මම එදා පොඩ අප්සෙට් ගියා. කියන්නේ මම ඒක ෆිල්ම් එකක ඔඩිෂන් කඩන් ගන්නවනේ. ඉතින් ගෙදරත් වෙලා කල්පනා කරා එහෙනම් මොකක් හරි අවුලක් ඇති කියලා. ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ. ඉතින් හැමදේම නේද? ටයිම් එකත් එක්ක ඉතින් මිනිස්සු ඒ විදිහට ඒක පිළිගත්තා. රුවිට ඩිරෙක්ටර් කෙනෙක් කියපු අප්සෙට් වචනේ. අප්සෙට්ම වචනයක් නෙමෙයි අප්සෙට් දෙයක් කියලා තියෙනවා. ඒ කියන්නේ මම
කියන්නේ සඳහන් කරන්නේ ටෙලිනාට්‍ය මොකද්ද කියලා. ඒක රූකත්තරේ පාදුක්ක පැත්තේ. හැම වෙලේම වහිනවා නිතරම වර්ෂාපතනයක් තියෙන පැත්තක් ඒ. එතකොට එහෙ ඉන්නවා අයියා හරියට කූඩැල්ලු. කූඩැල්ලු කියන්නේ විමානයක්. අපි හිටියෙත් කුඹුරක ෂූට් කරන හරියට කූඩැල්ලු ඉන්නවා. මම බණ්ඩාරවලනේ මගේ ගම බණ්ඩාරවල. ඉතින් බණ්ඩාරවල හැබැයි මම ටවුන් එකේ හැදිච්ච කෙනෙක්යි. මම ඒ කියන්නේ මම කුඹුරකට බහැලවත් ඒ කියන්නේ එළවලු හදන්න දෙහෙමවත් අපිට ඉඩ කඩක් නැහැ. මම ටවුන් ඒ නගර සීමාවෙම හැදිච්ච කෙනෙක්. එතකොට මේ ඉතින් දැන් මම ගමේ ඉඳලා ආපු කෙනෙක්. එතකොට දැන් මම අතන කූඩැල්ලු නගිනවා. දැන් මේ කොළඹ හැදිච්ච නිලියෝ දෙන්නේ 3 දෙනෙක් එක්ක මම ඒතන සහභාගී වුණේ රෝගත කිරීමට. එතකොට ඒගොල්ලෝ කෑ ගහනවා කූඩැල්ල එක්ක. කෑ ගහනවා ආයෙ නවත්තනවා ආයෙ කෑ ගහනවා කූඩැල්ල කනවා දැන් ලේ වැක්කිරෙනවා. අපි මේ ෂූට් එක යන වෙලාව. දැන් මගෙත් කනවා. මාත් කෑ ගහලා එකපාර දැන් මේ ගන්නම බෑ මේක බොහොම අමාරුවෙන් ගත්ත අන්තිමට කොහොම හරි try කළා සීන් එක ඉවර කරන්න ඕන මෙන්නෙද්දි මට දරාගෙන ඉන්න බැරි අවස්ථාවක් ආවා. මම කෑ ගැහුවා. එකපාර මට හයියෙන් කෑ ගහලා ඔක්කොම ඉස්සරහ අපිට බැන්නා. ගමේ ඉඳලා අපි කූඩැල්ලේ කාලා නැද්ද? මේ කොළඹ කෙල්ලොත් ඉන්නවා මෙතන ඉවසගෙන දරාගෙන ගමෙන් ඉඳලා ඇවිල්ලා ගමේ ඉඳලාවත් මට රිදෙනවා. මගෙනුත් ලේ වැක්කිරෙනවා ඕගාලා කකුල පාලා. මං ඒ වෙලාවේ ඇත්තටම මම සාමාන්‍යයෙන් එකට එක කියන කෙනෙක් නෙවෙයි තර්ක කරන්න යන්නෙත් නැහැ වැරද්ද. අපි සාමාන්‍ය hina වෙලා ඉන්න කෙනෙක්. මම hina වෙලා ඉන්න කෙනෙක්. ඒ වෙලාවේ හැබැයි මට ඇඬෙන්න ඕන මෙන්න. මොකද මට හරියට ඒක වැදුනා. මොකද මම ගමේ හිටියට මට පාදුක්කපුනේ ලොකු ගමක් විදියට. මොකද ගමේ සුන්දරත්වය මම දැක්කේ පාදුක්කට ඇවිල්ලා. බොරු කියන්න ඕනේ මාව දන්නයි ගමේ ඉන්නේ. බණ්ඩාරවල ටවුන් එක ගමක් යන්නේ. ඔව් මිනිස්සු දන්නවා. මාගේ මට මේ මාත් ඉස්සරහම බොරු කියන්න ඕනේ. මම ටවුන් නගර සීමාවේ හැදිච්ච කෙනෙක්. මේ ඉතින් හැමෝම දන්නවා. මම මේ ප්‍රසිද්ධියනේ කියන්නේ මාත්‍යට. ඒත් මට ගමක කියලා අත්දැකීම් නෑ. වැවේ පැනලා නාලා නෑ. එහි නෑනේ ගංගා ඇලදල මුකුත් නගර සීමාවේ මුකුත් නැහැ. එතකොට මම මේ පාදුක්කට ඇවිල්ලා මේ ගමේ පරිසරයේ සුන්දරත්වය වින්දා. එතකොට මගේ දෙවෙනි ටෙලිනාට්‍යයක් මම හිතන්නේ. එතකොට මට අර විදිහට බැන්න හැමෝම ඉස්සරහ පිට මේ ගමේ ඉඳලා ඇවිල්ලා මෙහෙම ඔයාට ඕකේ දරා ගන්න බැරි දිවසන්න බැරි. දැන් ඇත්තටම ලොකු අපහසුතාවයකටපත් වුණා මගේ වයසත් එක්ක. මම පොඩි. ඒක මට ඇත්තටම අදට අමතක වෙන්නේ නැහැ කවදා. එහෙම කරලා තුම්පනේ නාට්‍යයෙන් සම්මානත් ගත්තා. ඔව්. හොඳම නිලිය නේද? නෑ ජූරි විශේෂ සම්මානයක්. උනා චරිත දෙකක් කරා. චරිත දෙකක්. මම තුම්පනේ උදේම බැලුවා. ඉතින් මේ එහෙම අත්දැකීම් තියෙනවා. එතකොට අමිල මේ දවස්වල ෆිල්ම් එකකට සම්බන්ධ වුණානේ. ඔව් ළඟදී චිත්‍රපටයකට සම්බන්ධ වුණා. එතකොට ඉන්දියන් ෆිල්ම් එකක ඇඩ් කරන්නත් අවස්ථාවක් වුණා. මම දැක්කා පොලිසියේ චරිතයක් නේ. ඔව්. ඉතින් ඒක මම හිතන්නේ සුදා ප්‍රසාද් කියලා කියන්නේ ඒගොල්ලන්ගේ සම්මානීය අධ්‍යක්ෂකවරයෙක්. ඉතින් පොඩි තප්පර 45ක විතර පොඩි කැරක්ටර් එකක් රෝල් වෙන. ඉතින් මට ඒක හොඳ අවස්ථාවක් කියලා. ඒ වගේ chance එකක් හම්බෙච්ච එක සහ ඒකෙන් ලොකු අත්දැකීමක් ලබා ගත්තා. කොහොමද වැඩක් හරියට වෙන්නේ කියන දේ. අමිල හරි මේ knowledge seeking man කෙනෙක් මම දැකපු. ඒ කියන්නේ ඔයා හොයාගෙන යනවා කියලා අපිට පේනවා. මම හිතන්නේ රුවිත් ඒ ඇකඩමික් කෑල්ල ඇතුලේ ටිකක් ඉන්නවනේ. ස්ටඩි එකක් කරනවා. එතකොට මේ රුවිට විශ්වවිද්‍යාලයට මොකද වෙන්නේ? ඈ? රුවි සිලෙක්ට් වෙනවනේ විශ්වවිද්‍යාලයට. මොකද? මම කරේ නර්තන විෂයත් එක්ක මම ඉතින් ගෙනවා කැම්පස් එකට එනවා මම සිලෙක්ට් වෙනවා පළවෙනි පාරට. එතකොට ආවට පස්සේ රැක් කරන්න පටන් ගන්නවා. මට ඒක දරා ගන්න බෑ. මොකද මම ඇත්තටම මගේ මයි ඉස්කෝලේ යන කාලේ මම අමතර පන්ති වලට සහභාගී වෙච්ච කෙනෙක් නෙමෙයි. ගෙදරින් අර අයියලා දෙන්නෙක් ඉන්නේ මට බොහොම පරිස්සම් කරලා හදපු කෙනෙක්. ඇත්තට මට අර පාසල් ප්‍රේමයකුත් නැහැ. එතකොට මේ පිරිමි ළමෙක් දැක්කම හරි බයයි මම. මමට ඉන්නවා වගේ නෑදෑයෝ කුමල්ලිලා අයියලා ගොඩාක් ඉන්නවා මට. ඉතින් මට අර එහෙම ආදරයක් අවශ්‍ය වුණෙත් නෑ. ඒගොල්ලෝගේ ආදරේ මට හම්බුනේ ඇති. ඒත් එක්කම මේ මට ආවට පස්සේ නිකන් වෙන ලෝකයකට ආවා වගේ. මම ගෙදරට කතා කරලා දැන් තාත්තට කියලා එහෙම අඬනකොට ඉතින් තාත්තා කොහොමද දුවලා ආදරේ මෙයා ගෙදරින් ඕනේ කියලා. ගෙදර ගියා ඇත්තට. මේ අමිල මොකද හිතන්නේ නවකවදේ ගැන? නවකවදේ කියන දේ අවශ්‍ය නැහැ නේද? මම දකින විදිහ මගේ පෞද්ගලික මතය ඒ වගේ දේවල් ඉතින් අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් සමාජෙ තිබුණලා ඉන්නේ ඉතින් හැමෝම දැන් මම දැකපු දෙයක් තමයි කොළඹ වෙන්න පුළුවන්, කොළඹෙන් පිට වෙන්න පුළුවන්. ඕකෙ ඉතින් දැන් සමාජය හරි
ඔයිට වඩා දියුණු වෙලානේ ඉතින් ඔය වගේ ඩිස්ටන්ස් තියාගන්න ඕනේ නැහැ එකිනෙකාට. තාමත් ඒ කරන අය පාවිච්චි කරන රුවිගේ පොයින්ට් එකනේ මේ වගේ ආවේ අපි හදලා ගන්න ඕනේ සමාජානෝජනය කරන්න ඕනේ සමාජගත කරන්න ඕනේ කියලානේ. ඒ රුවි ඒක විතර දාලා යන්නත් ඇත්තේ යුනිවර්සිටි එක සමහර හේතු වෙන්න වෙන්නේ. ඔව්. ඒක ඔච්චර හානියක්ද මම හිතන්නේ එහෙම නෙවෙයි හරියට ඒ රුවිය හරියට සමාජගත කරන්න කවුරු හරි හිටියනම් රුවි දාලා යන එකක් නෑ කියන්නේ. ඒ කියන්නේ වාට හොඳ යාළුවෙක් හම්බෙලා මේක කම්ෆර්ටබල් සෝන් එකක් වුණා නම් නේද? ගෑනු ළමයි එක්කම හැදුනට පස්සේ ඉතින් අටෙන්ඩ් ආපුවම ඉතින් අම්මතර පන්තියකට සහභාගී වෙලා කොල්ලෝ කෙල්ලෝ ආශ්‍රය කරලා එහෙම හිටියා නම් ඕකේ මහ ලොකු දෙයක් නෙමෙයි. ඇත්තට මෙච්චර දේවලුත් මහ ලොකු දේවල් නෙමෙයි. නමුත් දැන් බලද්දී හිතෙනවා දැනෙනවා. ඒ වුණාට ඒ දවස්වල මාන වෙලා හරි ලොකුයි. අමිල දැන් ආපහු මං එනවා අර ප්‍රශ්නෙට. මොකද්ද කියපු ලොකුම බොරුව? බොරුව කියන්නේ ඒව කල්පනා කරේ නෑ වර ප්‍රශ්නේ මගේ හරිය දෙන්නම ලිස්සලා ගියා ප්‍රශ්නේ. ඔයාගේ අවස්ථාව. බොරු කියන්නේ දැන් මෙහෙමයි ලක්ෂණ. ඒ දවස්වල කරනවා පොඩි පොඩි අර සර්ප්‍රයිස් කරන්න දේවල් නම් කරනවා. දැන් ওই බොරු කියන එක කියලා කොහොමද දෙන්නේ කිතර යන්නේ. සුමිනෝගත ප්‍රශ්නේ. කල්පනා කරනවා මම කිව්ව බොරු මොකක්ද කියලා. බොරු කරලා නෑ. බොරු කරලා නෑනේ. බොරු කරලා නෑ. ජීවිතේ කරපු නරකම වැඩේ මොකක්ද? ඒකත් මම කල්පනා කරලා කියන අමිලගේ ප්‍රශ්න. අමිල කියන ජීවිතේ කරපු නරකම වැඩේ මොකක්ද? නරකම වැඩේ. චේතියම තමයි යා. අමිල දැන් කියපු බොරුව කිව්වෙත් නෑ. නරකම වැඩේ මොකද්ද කියලා කිව්වෙත් ඒ කියන්නේ චේතියට හරියටම හරි ඔයා. හරි කෙනා තෝරගෙන තියෙනවා. හරිම කෙනා තෝරගෙන තියෙනවා. මේ චේතියගේ චරිතය ඉස්සරහට කොහොම යයිද ඔයා හිතන්නේ? මම අහන එක තමයි ඔයගේ තියෙන ප්‍රශ්නේ. ඔව් මෙහෙමයි. මිනිස්සු දැන් ඒක තියෙන්නේ අපේ වාගේ අතේ තමයි ඒක තියෙන්නේ. ඒක මගේ මම අහන එක තමයි ප්‍රශ්නේ. මම රචකයා නෙවෙයි මම මේ ප්‍රසන්ට් විදිහට කතා කරන්නේ. ඒක තමයි. රචකයෙක්ට පුළුවන් ලක්ෂා ඕන දෙයක් කරන්න. ඒ කියන්නේ රචකයාට පුළුවන් කැරක්ටර් එක චේන්ජ් කරන්න ඒ අයිතිය තනිකර ඒ බලය රචකයාට තමයි තියෙන්නේ. ඉතින් ඒ තුල අපි අපේ කැරක්ටර් එක හරියට ඇඩ් කරන එකනේ උතන තියෙන්නේ. ඒකත් එක්ක මිනිස්සු බාරගන්නේ ඒ පුද්ගලයා කොහොමද කියන එක මිනිස්සු බාරගන්නේ අපි අපේ ඇක්ට් එක තුල. ඒ ඇක්ට් එක හදන්නේ රචකයා. ඉතින් මම හිතන්නේ මට ඒක මම දන්නේ නැහැ ඉස්සරහට හරියටම ඒක කොයි විදිහට ලියයිද කියලා. මට හිතෙනවා මේ පුද්ගලයා ඇතුලේ හරි සොඳුරු මිනිස්සෙක් ඉන්නවා කියලා. චේතිය ඇතුලේ. වාසුගේ දන්නේ වාසුගේගේ චේතියගේ ජීවිතේට මොනවා වෙයිද ඉස්සරහට? මම නම් හිතන්නේ සුබවාදී විදියට. හිතන්නේ වාසුගේ කොයිලියොත් අසුබවාදී විදියට හිතයි කියලා. මම කොහොම හරි මගේ මහත්තයා මගේ ළඟට ගන්න. කවදා හරි දවසක නළුවෙක්ව කසාද බඳින්න හම්බුනොත් කවද බඳින්නේ? නළුව කසාද බඳින්නේ නැහැ මම. ඒක ඒ නළුව කසාද බඳින්නේ නැහැ කිව්ව එක ඇතුලේ බරපතල හිත රිදීමක් හෝ අත්දැකීමක් තියෙනවා. අනිවාර්යයෙන් ඇත්තටම නැහැ. ඇත්තටම නැහැ. මම කියන්නේ මගේ කැමැත්ත සහ අකමැත්ත මත. ඒ ඔයා නීතිඥවරයෙක් හරි ડોක්ටර් කෙනෙක් හරි ඉංජිනේර කෙනෙක් හරි ඇකවුන්ටන්ට් කෙනෙක් හරි වෙන ටීචර් කෙනෙක් හරි බඳිනවා කියමුකෝ. ඇයි නළුවා කියන කෙනාම උදකලා කරන්නේ? මම නළුවෙක් බඳින්නේ. නළුවෙක් නෑ. මම උදකලා කරේ නෑ. මම බඳින්නේ මිනිස්සෙක්. කියන්නේ මම බලන්නේ නැහැ. හරි කිව්වේ නළුවෙක් බඳින්නේ නැහැ කියලා. දැන් ඔයා කෙලින්ම මගෙන් ඇහුවා ප්‍රශ්නේ නළුවෙක් බඳිනවද කියලා. මම කිව්වේ නළුවෙක් බඳින්නේ නැහැ. මොකද මමත් මේ ශේත්‍රයේ වැඩ කරනවා. මටත් අත්දැකීම් තියෙනවා. මමත් දන්නවා. ඒ දැනුවත් වීමත් එක්ක මට කියන්න බෑ මම බඳී කියලා. උතන තමයි මම හිතන්නේ ගෑනු ළමයි ආයෙ අඳ ගන්න තැන. ඒ කියන්නේ Taman දන්න ශේත්‍රයේ කෙනෙක්ව බඳින්නේ නැහැ. ඒක දන්නවනේ. හැබැයි නොදන්න ශේත්‍රයක ඕන දෙයක් කරපු කෙනෙක්ව බඳිනවද ඒක? මෙහිමයි. අපේ දන්න දේවල් තියෙනවනේ. ඒ දැනුවත් වීමත් එක්ක මම මේ කතා කරන්නේ. අපි දන්න දේත් එක්ක කතා කරන්නේ. ඉතින් දැන අමාරු වෙටෙන්න ඕනේ නෑනේ මිනිස්සෙක් නේද? එන්න නළුවෙක්ට කියලා දැන අමාරු වෙටනවා කියලා වැත්තම. මොකද මම නම් දකින්න තියෙන හැම ශේත්‍රයේම විවිධාකාර මිනිස්සු ඉන්නවා. අපේ අපිට කියන්නේ ව්‍යාපාරිකයෙකුත් අනික පැත්තකින්. කලා ශේත්‍රය විතරක් නෙවෙයි. මම මේ ඔය ඉස්සෙල්ලා ඇඟලුම් කර්මාන්තේ වැඩ කරලා තියෙනවා. ඉතින් ඒවලත් දැකලා තියෙනවා ඕන තරම් මාරු චරිත. ඊට සාපේක්ෂව කලා ශේත්‍රය හොඳයි කියලා මම හිතන්නේ. ඇඟලුම් ශේත්‍රයේ සමානයි දෙකේම ඒ වගේ පුද්ගලයෝ හැමතැනම හිටියා. ඒ කියන්නේ හොඳ නරක මිනිස්සු හැමතැනම ඉන්නවා. අර වැඩේ තියෙන්නේ කලා ශේත්‍රයේ මේක ටක් ගාලා සමාජගත වෙනවා වැඩි. ඉතින් එතකොට මිනිස්සු ඉතින් මම හිතන්නේ ප්‍රසිද්ධියත් එක්ක සමාජගත වෙනවා මිසක් මිනිස්සුමනේ. මිනිස්සුමයි. ඒකයි මම කිව්වේ තරහතිරම නෙමෙයි මම බඳින්නේ මිනිස්සෙක්. මට
මනුස්සකම තියෙන මනුස්සයෙක් කියලා මට ආදරේ. ඔයාලා නළුවන් එහෙම කියන්නේ මම. ආගේ නළුවෙක් ඉස්සරහට ඉන්න මම නළුවෙක්ම මතක නෑ කිව්වා. මේ ඔන්න මං අහනවා චරිත ටිකක් ගැන කියලා එක වචනෙන් උත්තරේ දෙන්න. හරිද? රුවි මధుර ප්‍රභාෂර ගැන මොකද හිතන්නේ? තාමත් හොඳ පුද්ගලෙක්. අමිල ගැන? මං කියන්නේ මම දකින සපෝටින් කැරක්ටර් එකක්. එරංග ජීවන්ත? කඩවසම් නළුවෙක්. සුරාජ් මාපා? සුරාජ් මාපා. එයාට රංගපාන ලේසියත් එක්ක හොඳයි. හොඳ කෙනෙක්. අංජලි ජයසිංහ? විනෝදකාමී. උමයන් ගැන? අනිව අහිංසක කෙනෙක්. චතුරිකා ෆීරිස්? චතුරිකා කෙලින් කතා කරනවා. ශලනි? නංගකාරයි. ස්ටාමිල රුවි ලක්මාලි ගැන මොකද හිතන්නේ? වැඩ කරන්න ලේසි සහ දක්ෂයි. සඳලි පනායක? තරුගුණේ තියෙන රංගන ශිල්පී. නිමන්ති පොරගේ? මම ගරු කරන රංගන ශිල්පී. ඇයි ඔය නම් තුන එකට ලිස්ට් උනේ? ඉන්දිරා ඉන්නවනේ මේ කැරක්ටර් එක. මට ප්ලේ කරන්නේ. තරින්දි පනායක? තරින්දි දක්ෂ රංගන. පියුමි පොතේ? පියුමි කිව්වම අර කොමඩි කැරක්ටර් එක තමයි මට පොළොවට එන්නේ. අර්ජුන කමල්ලත්? අර්ජුනයි සිනමා නළුවෙක්. යශ් වීරසිංහ? දක්ෂ රංගන ශිල්පී. රොෂාන් රණව? ලංකාවේ ඉන්න කඩවසම්ම රංගන ශිල්පී. සාරංග විසාසි? ඕල් රවුන්ඩර්. දැන් අපි කතා කරේ ලංකාවේ ජෙනරල් ඔඩියන්ස් එකට. මේ ඔඩියන්ස් එක ඇතුලේ විශේෂකාරී හිරිපොද වැස්ස ඒ වගේම ලංකාවේ සම්භාව්‍ය සහ කලාත්මක ඊට පස්සේ වාණිජ මේ සිනමා නිර්මාණ ටෙලි නාට්‍ය නිර්මාණ හැමදේම බලන ඔඩියන්ස් එකක් ඉන්නවා. අපි ඉන්නේ 2 කෝටි 20 ලක්ෂයයිනේ ඔක්කොටම. එතකොට මම දෙන්නගෙම අවසාන වශයෙන් අහන්නේ සිනමා නළු නිළියෝ සහ ටෙලි නාට්‍ය නළු නිළියෝ කියලා බෙදා වෙන් කිරීමක් තියෙනවා. මොකද ඒක නෝ හිතන්නේ? බෙදාවෙන් කිරීමක් තියෙනවානේ. බරපතලව තියෙනවා. බරපතලව තියෙනවා. ඒක මම හිතන්නේ ඒක රංගපාන ලැබෙන අවස්ථාවත් අනුව ඒක බෙදෙනවා. මම හිතන්නේ මොකක්ද බලාපොරොත්තු වෙන්නේ මගේ උත්තරේ? මම අහන්නේ මේ බෙදාවෙන් කිරීම ගැන ඔයා මොකද හිතන්නේ? ඉතින් ඉතින් හොඳ දෙයක් නෙවෙයි. ඉතින් මම හිතන්නේ බෙදාවෙන් කිරීම නෙමෙයි චරිත ගැලපෙනව නම් ගන්න ඕනේ කියන එක තමයි මම කියන්නේ. ඒ චරිතය ගැලපෙනවා නම් මට. අපිට අදාළ නැහැ හැම කෙනාටම එකම චරිතය හැමදාම දැන් සමහර අය ඉන්නවා එකම නිලිය සහ එකම නළුවා සිනමාව තුළ රැඳෙන. එම නැතුව ඉතින් මේ අලුත් අයටත් අවස්ථාව දීලා මම කියන්නේ ඒක චරිතෙට ගැලපෙනව නම් ගන්නවා නම් හොඳයි කියලා මම කියනවා. අමිල මොකද හිතන්නේ? මම ඕක අත්දැකලා තිනවා ලක්ෂණ. මම හිතන්නේ රංගන ශිල්පියෙක්ට වැඩියෙන්ම වැදගත් වෙන්නේ ඔඩියන්ස් එක. අපි සිනමාව තුළ හිටියත් ටෙලිවිෂන් එක තුළ හිටියත් අපිට ඔඩියන්ස් එකක් නැත්නම් වැඩක් නෑ. රංගන ශිල්පියෙක් අපිට ඔඩියන්ස් එකක් කියන එකනේ වඩා වැදගත් වෙන්නේ. ඒත් අපේ නිර්මාණ සමාජගත වෙන විදියට වඩා අපේ ඔඩියන්ස් එක වැඩි නම් අපිට පුළුවන් ඒක සිනමාව තුළද රූපවාහිනිය තුළද කියන එක තීරණය කරන්න ලැබෙන චරිතෙත් එක්ක. ඉතින් මෙහෙම සිනමාව තුළ කාලයක් හිටපු කට්ටියත් එක්ක ඇදලා තියෙනවා සිනමා දැන් මාව බලන්න සිනමාවට මෙන්න ඕනේ කියන දේ මම දැකපු දේ තමයි ලංකාව තුළ සිනමාව කියන දේ ලේසි නෑ ලක්ෂණ. සිනමා තරුවක් බිහි කරන එක ලේසි නෑ. මොකද මිනිස්සුන්ව ඒක හරි ලොකු. දැන් ඉන්දියාව අපි ගත්තත් දැකලා තියෙනවා. ඒ කියන්නේ තරුවක් හදන්න ලොකු මහන්සියක් දරන්න ඕනේ. එතකොට ඒකට නිර්මාණය වැදගත් වෙනවා. ඒ ගොඩක් ඒ තරුගුණයේ පර්සනැලිටි ගොඩාක් දේවල්. ඒවා පිල්ලුනොත් තමයි එහෙම තරුවක් බිහි වෙන්නේ. නමුත් එහෙම තරුවක් බිහි කරලා ලංකාවේ සිනමාව තුළ ඒක පවත්වාගෙන යන්න පුළුවන්ද කියන දේ පොඩි ගැටලුවක් තියෙනවා මටත් තියෙනවා ගැටලුව. ඉතින් මම හිතන්නේ අපි බෙදා ගන්න ඕනේ අපි කොහොම හරි අපේ දක්ෂකම් සමාජගත කිරීම තමයි වැදගත් වෙන්නේ ටෙලිවිෂන් එකද සිනමාවද කියන දේ නෙවෙයි. අපි ඔඩියන්ස් එකක් හදාගත්තොත් අපේ නිර්මාණයක් බලන්න සිනමාවට එයි. අමිල කරුණානායකට වාසුකී වගේ බිරිඳක් හම්බුනොත් මදිලා. මෙයාගේ ගොඩක් ගති ලක්ෂණ තියෙනවා මගේ වයිෆ් ගාව.
හැබැයි හරි. ඒක කියලා කතා කරගෙන යන්න ඕනේ. නෑ නෑ. ඒ කියන්නේ මේ මොකද මම දැකපු දේ දැන් මේ චරිතය හස්බන්ඩ්ට ගොඩක් ආදරේ. ඒතර මෙයාට දේවල් පේන්නේ හරි අන්ධයි. ආදරේ තුල අන්ධ වෙලා ඉන්නේ. ඉතින් එයා හැම වෙලාවෙම හස්බන්ඩ් විශ්වාස කරනවා. කතාවක් තියෙනවා අවංකකම වෙන්න ගිනි මැලේට පැන්නා වගේ කතාවක් තියෙනවා. හරිද? අපි ඕනනම් පසුව යෝජනා කරන්න කට් කරන්න ඕනේ කට් කරමු. මං වැරදි කියලා දෙන්නේ කිව්වේ කැරක්ටර් එක ගැන කිව්වේ. ඒ සමානකම් තියෙනවා මොකද ගොඩක් වෙලාවට අපිට ආදරය කරද්දී එතනින් එහා වැරදි කරනවා කියන දේ දකින්නේ නැහැ. ඉතින් එහෙම ආදරය කරන දෙයක් තමයි වාසි. ඉතින් මගේ පරිද්දත් එහෙම කෙනෙක්. ඉතින් මං වැරදි කරනවා කියන දේ නෙවෙයි. ඒත් එහෙම ඇත්තටම රුබි එහෙම ආදරය කරන කෙනෙක්. එහෙම ආදරවත් කියනවා. ඔව් මං ආදරේ නෑ සර්. සුබ කතා. මේ චයිනීස් ඩ්‍රැගන් කැෆේ එක තමයි අපිට මේ මොහොතේ අපිට අනුග්‍රහය දක්වලා තියෙන්නේ. ඉතින් මේ දෙන්නටම රසවත් ජූස් දෙකක් ගෙනල්ලා තියෙනවා. ඉතින් එහාට කෑම බීම තියලා තියෙනවා. ඉතින් රස විඳින්න කියලා ආරාධනා කරන ගමන් තවත් දෙයක් මතක් කරනවා ආපහු ඉකෝ ටච් එකෙන් ඔන්න සර්විස් කරගන්න පුළුවන් වාහනේ. මම මුලින්ම මතක් කරා වාහනේ මේ දවස්වල දැන් කීපෙකින්ම සර්විස් කරනවානේ. එහෙනම් එක තැනක් තියාගන්න ඕනේ ඊට පස්සේ ඉකෝ ටෙක් එකට ඉකෝ ටච් එකට ගිහිල්ලා සර්විස් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ලක්ෂ භාගයක විතර සර්විස් එකක් දෙනවා. රුපියල් 50000කට අධික සර්විස් එකක් දෙනවා. සම්පූර්ණ වාහනේ ඩීටේල් කරලා වොෂ් කරලා ඊට පස්සේ ඔයිල් චේන්ජ් කරලා සේරම දේවල් ටික කරලා ඔන්න දෙන්නටම වාහනේ හොඳට සර්විස් කරගන්න පුළුවන් වවුචර් එකක් තියෙනවා. ඔබටත් පුළුවන් ඔබේ වාහනේ ඉතාම හොඳට සර්විස් කරගන්න ඉකෝ ටච් එකට ගිහිල්ලා පිටකොට්ටේ බොරලස්කම බත්තරමුල්ල ශාඛාවන් තියෙනවා. ඉතින් මේ ශාඛාවන් වලට ගිහිල්ලා වාහනේ වෙන තැන්වල වගේ නෙමෙයි ඉතාම හොඳට පරිස්සමට සර්විස් කරගන්න පුළුවන්. මොකද වාහනයක් කියන්නේ Tamanට තියෙන වටිනම ධනයක්, මිනිසුගේ වත්කමක්. ඉතින් මේ වත්කම වාර දෙන්න ඕනේ. මේ වත්කමට වටිනාකමක් දෙන තැනකදී ඉකෝ ටච් තමයි ලංකාවේ ඒ වැඩේ කරගන්න තියෙනවා. හොඳම තැන මොකද වාහන සර්විස් කරන්න ඕන කොච්චර පරිස්සමෙන්ද කියලා අපේ ප්‍රොෆෙසර් චේතිය දන්නවා. ඉතින් චේතිය හෙවත් අමිල කරුණානායකට අපි මෙන්න සිනියාන් ෆිල්ම් ප්‍රොඩක්ෂන් එකදී ලබා දෙන්නේ. ඉතින් වාහන සර්විස් කරනකොට ඉතාම පරිස්සමෙන් මේක හොඳට කරගන්න ඕනේ. ප්‍රොෆෙසර් චේතිය එනවා. ඔන්න අපි චේතිය වෙනුවෙන් මේක ලබා දෙනවා. හරි? හොඳයි. ඉතින් හાર્ට් ටොක් මිනිස්සුන්ගේ හදවතත් එක්ක කතා කරනවා. මේ හાર્ඩ් රටක අමාරුකම් තියෙන රටක ජීවත් වෙන්න ලොකු ස්ට්‍රගල් එකක් කරන මහන්සියක් කරන රටක මිනිස්සු ආදරණීය කතා බහක් එක්ක හදවත පිනව ගන්න, හිත නිවා ගන්න පුළුවන් නම්, hina වෙන්න පුළුවන් නම්, ජීවිතේට දෙයක් ගන්න පුළුවන් නම් ඒක තමයි අපේ අරමුණ. ඉතින් සිනියාට් ෆිල්ම් ප්‍රොඩක්ෂන් වෙතින් මේ කරන වෑයම ඔබේ හදවතට කලාකාමී මිනිසුන්ගේ හදවත් ගැහෙන රාවය පිළිබඳව ගෙන එන්න. ඉතින් අපේ channel එක subscribe කරන්න, bell button එක ඔබලා තියාගන්න. අපි ඊළඟ දවසේ දක්ෂ රංගන ශිල්පිනියන් එක්ක මේ වේදිකාව සරසනවා. ගෙන් එන්න.